The Art of Flow and Form. True-ing daily සැබෑ ජීවිතයේ සුන්දරත්වය සොයා යන ගමන. ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයේ අපි හැමදාම දකින ඒත් අපිට මග හැරෙන අපූර්ව මානයක් ගැන. ඒ තමයි ජීවිතයේ සුන්දරත්වය. අපි හැමෝම ඉන්නේ ලොකු හදිස්සියක. රැකියාව, අධ්‍යාපනය, පවුලේ වගකීම් මේ හැම දෙයක්ම අස්සේ අපිට ජීවත් වෙන්න අමතක වෙලාද? අන්න ඒ නිහඬ හිස්තැන පුරවන්න තමයි True-ing daily කියන සංකල්පය බිහි වෙන්නේ. ජීවිතය කියන්නේ නිකම්ම ගෙවී යන කාලයක් නෙමෙයි. ඒ හරියට හිස් කඩදාසියක් වගේ. ඒ මත දිනපතා ලියවෙන සැබෑ අත්දැකීම් තමයි True-ing නැත්නම් සැබෑ පෑන් සලකුණු කියලා අපි හඳුන්වන්නේ. පැරණි ප්‍රඥාව සහ නවීන ලෝකය. True-ing daily අපිට කියලා දෙන ප්‍රධානම පාඩම තමයි සමබරතාවය. එක පැත්තකින් අපිට තියෙනවා අවුරුදු දහස් ගණනක් පැරණි යෝග සහ භාවනා ක්‍රම. මේ හරහා අපේ මනස සහ ශරීරය සංසුන් කරගන්න පුළුවන්. ඔබ ගැඹුරු හුස්මක් ගන්නා ඒ මොහොතේ ඔබ ලෝකේ කලබලයෙන් මිදී ඔබේ අභ්‍යන්තරය සමග සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් අපි ඉන්නේ තාක්ෂණයේ රජ කරන යුගයක. කෘතිම බුද්ධිය AI වැනි නවීන මෙවලම් අපේ ජීවිතයට බරක් කරගන්නේ නැතුව ඒවා අපේ දෛනික වැඩකටියතු පහසු කරගන්න කොහොමද පාවිච්චි කරන්නේ? True-ing daily කියන්නේ අන්නේ පැරණි සාමය සහ නවීන පහසුව එකට යා කරන පාලමක්. ජීවිතයේ සුන්දරත්වය යනු කුමක්ද? දැන් අපි මොහොතකට හිතමු මොකක්ද මේ ජීවිතයේ සුන්දරත්වය? Beauty of life කියන්නේ. ඒක මිලාදික වාහනයක හෝ විශාල මන්දිරයක විතරක් තියෙන දෙයක්ද? නෑ. සැබෑ සුන්දරත්වය තියෙන්නේ ඊටමත් සරල දේවල් ඇතුලේ. උදේ අවදි වුණාම ජනේලයෙන් පෙනෙන අහසේ වර්ණය, ආදරණීයෙක් දෙන හිනහවක්, නැත්නම් හවස් වරුවේ ඔබ බොන තේ කෝප්පේ සුවඳ මේ හැම දෙයක්ම True-ing මොහොතවල්. ඔබ සංසුන් මනසකින් යුතුව මේ දේවල් අත්විඳිනව නම් ඔබ ඇත්තටම ජීවිතයේ සුන්දරත්වයේ විඳින කෙනෙක්. ජීවිතය කියන්නේ අපි දකින දේ නෙමෙයි, අපි දකින විදිහයි. සැබෑ වෙනසක් කරගන්නේ කොහොමද? ඔබටත් පුළුවන් අද ඉඳන්ම මේ වෙනස පටන් ගන්න. හැමදාම උදේට විනාඩි 5ක් නිහඬව ඉන්න. ඔබේ ශරීරයට යෝග ව්‍යායාමයකින් පණ පොවන්න. ඉන්පසු නවීන තාක්ෂණය දක්ෂ ලෙස භාවිතා කරමින් ඔබේ රාජකාරී නිම කරන්න. එවිට ඔබට ඔබේ ආදරණීයයන් වෙනුවෙන් සහ තමන් වෙනුවෙන් ඉතිරි වෙන්නේ ආත්තිය නොවේ, සතුටයි. මතක තබා ගන්න, ඔබ ලියන ජීවන සිතුමේ පෑන තියෙන ඔබේ අතේ. ඒ පෑනෙන් ලස්සන, අර්ථවත් දේවල් විතරක් දිනපතා සටහන් කරන්න. සමාප්තිය. අවසාන වශයෙන් True-ing daily අපිට මතක් කරන්න එකම එක දෙයයි. ලෝකයේ කොයිතරම් වේගයෙන් දිව ගියත් ඔබේ ආත්මයේ වේගය පාලනය කරගන්න. ජීවිතයේ සෑම තත්පරයක්ම සුන්දරයි. ඔබ එය නිවැරදිව දකිනා නම්. මෙවැනි වටිනා අදහස් සමග නැවත හමු වෙමු. එතෙක් ඔබේ දවස සුන්දර කරගන්න. ස්තුතියි. Thank you.